Hi guys, Drone LK YouTube channel එක වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි එහෙනම් අපේ පළවෙනි ලෝන් වීඩියෝ එක අරන් ආවා ඔයාලට. අපේ දැනටම TikTok එකේ Facebook එකේ අපේ වීඩියෝස් තියෙනවා. අපි YouTube එකට ආවද තමයි. හරි එහෙනම් අපි අද පළවෙනි වතාවට අපි බලමු අපේ පළවෙනි වීඩියෝ එකෙන්ම අපේ තියෙන දැනට fast moving සෙල් වෙන JS39P කියන මෙන්න මේ බජට් ඩ්‍රෝන් එකේ රිවිව් එකක් අපි කරමු. අපි එහෙනම් මේක මුලින්ම අන්බොක්ස් කරගෙන ඉමු. මේක කොහොමද කියලා බලන්න. ඔන්න මේ විදිහට තමයි ඒක අන්බොක්ස් කරගන්න. මෙන්න මේ විදිහට බොක්ස් එක ඕපන් කළාන් පස්සේ black color pouch එකක් තමයි වලට හම්බුනේ. ඒක ප්‍රීමියම් ඩිසයින් එකකින් pouch එක නිර්මාණය කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේක ඔයාලට ඕන තැනක පහසුවෙන් අරන් යන්න පුළුවන් හොඳ හයියට හදලා තියෙන pouch එක. ඒ කියන්නේ මේක ඩ්‍රෝන් එක විදිහින් මේ විදිහට බිම හැන්නත් ඩ්‍රෝන් එකට හානියක් වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි මේකේ pouch එක නිර්මාණය කරලා තියෙන්නේ. හරි අපි එහෙනම් මේක ඕපන් කරලා බලමු කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි ඕපන් කළාන් පස්සේ ඔයාලට පේනවා ඇති ඕපන් කරපු ගමන්ම ඩ්‍රෝන් එකේ කාඩ් සෙට් එක ඒ වගේම එක්ස්ට්‍රා ප්‍රොපලර් සෙට් එක එක්ස්ට්‍රා ඒකට චාර්ජින් කේබල් දෙක ඒ සෙට් එක මුලින්ම තියෙනවා. ඊට පස්සේ අපි ඩ්‍රෝන් එක අතර ගමු. ඩ්‍රෝන් එක අතර ගත්තාන් පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි ඩ්‍රෝන් එකේ තියෙන්නේ. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. මෙන්න මේක ඩිසයින් එකට තමයි ඩ්‍රෝන් එක ඩිසයින් කරලා තියෙන්නේ. අපි දැන් ආම්ස් 4 දිග අරගෙන බලමු. මෙන්න මේ විදිහට තමයි ආම්ස් 4 දිග අරගත්තන් පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ මෙන්න මේ විදිහට තමයි බැටරි එක තියෙන්නේ. ඩ්‍රෝන් එකේ යටින් තමයි බැටරි එක දාන්න තියෙන්නේ. මෙන්න මේ දෙපැත්තෙන් ප්‍රෙස් කරලා බැටරි එක වලට ගලව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මුලින්ම ඔයාලා ඩ්‍රෝන් එක ඔන් කරන්නත් කලින් බැටරි එක ෆික්ස් කරන විදිය පෙන්වන්නම්. මෙන්න මේ විදිහට ඔයාලා මේක ෆික්ස් කරද්දී මොකද ඔයාලා ඩ්‍රෝන් එක බ්‍රෑන්ඩ් නිව් ගත්තාම පස්සේ බැටරිය මේකට බොහෝ වෙලාවට දාලා ඉවර නැහැ. සමහර ඒවා දාලා තියෙනවා, සමහර ඒවා දාලා තියෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට බැටරි එක ෆික්ස් කරගන්න පුළුවන් මෙතනින්. අපි දැන් ඩ්‍රෝන් එක ඔන් කරලා බලමු. ඩ්‍රෝන් එක ඔන් කරාන් පස්සේ මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඩ්‍රෝන් එක ඔන් කරගත්ත පස්සේ ඔයාලට පේනවා ඇති බ්‍රස්ලස් මෝටර්ස් 4ක් තියෙන මේ ඩ්‍රෝන් එකේ. ඒ කියන්නේ බ්‍රස්ලස් මෝටර්ස් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ ඩ්‍රෝන් එක ඔයාලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැති. මොකද බ්‍රස් මෝටර් වගේ නෙමෙයි බ්‍රස්ලස් ඔයාලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේවා ඩිරෙක්ට්ම සර්කිට් එකෙන් කරන්ට් එක දීලා කරකවන්නේ. එතකොට අර මේ මෝටර වල ගෙවෙන්න දෙයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා බ්‍රස් ඩ්‍රෝන් එකක් ගත්තොත් ඔය E88 වගේ ඒ ඩ්‍රෝන්ස් කාලයක් යූස් කරද්දී අර ඒක කරකෙන්නේ මේ මෝටර එක කරගෙන තව වීල් එක සපෝට් එකකින්. ඒ මෝටර එක ගෙවිච්ච ගමන් ඒ කියන්නේ ඒ වීල් එක ගෙවිච්ච ගමන් ඒ මෝටර එක නතර වෙනවා. මෙයාගේ එහෙම එකක් නැහැ. මෙයාගේ ලිම සර්කිට් එක තනකර පවර් එක දීලා කරකවන්නේ. එතකොට මෙයාගේ පැවැත්ම වැඩි. ඒ වගේම තමයි ඔයාලට වෙන්නේ මේක ඔබ්ස්ටිකල් සෙන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ බාධක මගහැරවාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මේ සෙන්ස් එක ඔන් කළාන් පස්සේ ඩ්‍රෝන් එක මේ අතට ආවත් පස්සට ගියත් දෙපැත්තට ගියත් කොහේ බාධක තිබ්බත් වදින්නේ නැහැ. ඒ කියන්නේ රිමෝට් එකෙන් ඉන්ඩිකේට් කරනවා. ඒක තමයි මේක ඇඩ්ජස්ටබල් කැමරාවක් එන්නේ. ඔයාලට මේ කැමරා එකත් රිමෝට් එකෙන් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් මේ වගේ තමයි මේක බිල්ඩ් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඩ්‍රෝන් එකත් හොඳට හයියයි. ඒ වගේම තමයි මෙන්න මේ සයිඩ් එකේ LED ලයිට් සෙට් එකක් ඉන්ඩිකේට් කරනවා. මේ ඩ්‍රෝන් එක ඒ කියන්නේ රෑටෙන් ප්ලයි කරද්දී ගොඩක් ලස්සනයි. ඔය ලයිට්ස් ගොඩක් තියෙන හින්දා. ඒ වගේම තමයි මේක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ බ්‍රස්ලස් මෝටර්ස් හින්දා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඊළඟට අපි බලමු රිමෝට් එක පැත්තට ගිහිල්ලා. ඩ්‍රෝන් එකේ රිමෝට් එක පැත්තට ගියොත්
ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ෆුල් ස්ක්‍රීන් රිමෝට් එකක් තමයි ඩ්‍රෝන් එකට ඔයාලට හම්බෙන්නේ. රිමෝට් එකේ ෆීචර්ස් බැලුවොත් ඔයාලට පේනවා ඇති කැලිබ්‍රේෂන් බටන් එක තියෙනවා. ඒ වගේම තමයි one key take off එක, එතකොට power on එක, මෙතන OS sensor එක. ඒ කියන්නේ obstacle sensor එක තියෙනවා. ඉතින් MS 360 flip එක කියන්නේ පොඩි අය ගොඩක් ආස කරන ඩ්‍රෝන් එකෙන් කරණ ගන්න පුළුවන් ඔප්ෂන් එක තියෙනවා. headless mode එක තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේවෙන් පුළුවන් ෆොටෝ කැප්චර් කරන්න, වීඩියෝ ගන්න ඒ බටන්ස් මේ සෙට් එක. ඊට අමතරව ඩ්‍රෝන් එකේ වේගය අඩු වැඩි කරන්න මේ ස්විච් වලින් පුළුවන්. ඊට අමතරව කැමරා එක රොටේට් කරන්න මෙන්න මේ ස්විච් එකෙන් බලමු. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ කැමරා ක්වොලිටි එකක් තමයි ඩ්‍රෝන් එකේ තියෙන්නේ. හොඳ ක්වොලිටි එකක් තමයි මේ ඩ්‍රෝන් එකේ. සාමාන්‍යයෙන් රුපියල් 4000ට ගන්නට වැඩිය ඒ වගේ ඩ්‍රෝන් එකකට වැඩිය මේ ඩ්‍රෝන් එක කැමරා එක ගොඩක් ක්වොලිටි. ඒ වගේම තමයි පොඩි කෙනෙකුට උනත් මේ ඩ්‍රෝන් එක අරන් දෙන්න දෙපාරක් හිතන්න ඕනේ නැහැ. මොකද පොඩි එකකට මොබයිල් ෆෝන් එක කොයිලාවවත් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකේ ස්ක්‍රීන් රිමෝට් එකේම ඔයාලට මේ ඩ්‍රෝන් එකේ වීඩියෝ එක බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එතකොට අර පොඩි අයට මොබයිල් ෆෝන් එක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ගොඩක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඩ්‍රෝන් එක ගත්තාන් පස්සේ පොඩි කට්ටියට මොබයිල් ෆෝන් එක දෙන්න වෙනවා. මේ වගේ ඩ්‍රෝන් එකක් ගත්තාම මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මොකද මේකේ ස්ක්‍රීන් රිමෝට් එක තියෙනවා. අනික මේකට ඔයාලට ෆ්‍රී SD කාඩ් එක ඔක්කොම හම්බ වෙනවා. SD කාඩ් එක හම්බ වෙනවා. එතකොට ස්ක්‍රීන් රිමෝට් එක හම්බ වෙනවා. ඩ්‍රෝන් එක එක්ස්ට්‍රා ප්‍රොපලර් සෙට් එක, ගාඩ් සෙට් එක, charging cable, එතකොට ගයිඩ්ලයින් සෙට් එක ඒ ඔක්කොම හම්බ වෙනවා. එතකොට මේක පොඩි දරුවෙකුට එහෙම දෙන්න ආයි දෙපාරක් හිතන්න ඕනේ නැහැ. මම නම් හිතන විදිහට සාමාන්‍යයෙන් මේක මම ලොකු වැඩ කරන්න බෑ. ඔය ගොඩාක් කට්ටිය ගොඩ අර කිලෝමීටර් 500ක් යනවා 600ක් යනවා ඒ වගේ කතා. මේක සාමාන්‍ය වලට මීටර් 100ක් 150ක් වගේ ඇතුළත හොඳට ප්ලයි කරගන්න පුළුවන්. ප්‍රැක්ටිස් කරන කෙනෙකුට ගොඩක් වටිනවා. ඒ කියන්නේ DJ වගේ පර්ෆෝමන්ස් මේවම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වුණාට ප්‍රැක්ටිස් කරන කෙනෙකුට මේ ඩ්‍රෝන් එක ගොඩක් වටිනවා. එහෙනම් මම අපේ නම්බර් එක ඔයාලා යටින් දාලා තියන්නම්. අවශ්‍ය නම් අපිට WhatsApp message එකක් හරි call එකක් හරි දෙන්න. ඩ්‍රෝන් එක අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මම අපේ නම්බර් සෙටින් දාන්නම්. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මේක අපි පළවෙනි වීඩියෝ එක අඩුපාඩු ගොඩක් ඇති. මොනවාරි අඩුපාඩු තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි ඒවා හදාගෙන ඊළඟ වීඩියෝ එක අරන් එන්නම්. Thank you.